අකීකරු වැහි බින්දුව. අහසේ ලොකු අලුපාට වලාකුළක බින්දු කියලා පොඩි වැහි බින්දුවක් ජීවත් වුණා. එයා හරිම සෙල්ලක්කාරයි. ඒ ටිකක් අකීකරුයි. අනිත් වැහි බින්දුවගේ පොළොවට වැටෙන්න එයා කැමති වුණේම නෑ. බින්දු දැන් පොළොවට යන්න වෙලාව හරි. බලාකුළු සීයා ආදරෙන් කිව්වා. පොළොවේ මල් ගස් කොළන් අපි එනකම් බලාගෙන ඉන්නවා. මට බෑ. මට ඕන මෙහෙම අහසේ පාවෙවි ඉන්න. බින්දු මුරන්න උනා. අනිත් වැහි බින්දු ඔක්කොම හුරේ කියාගෙන සතුටින් පොළොවට පනින්න ලෑස්ති වුණා. එකින් එක යාළුවෝ ඔක්කොම පොළොවට වැටුණා. ටික වෙලාවකින් මුළු වලාකුළම හිස් වුණා. බින්දුට ගොඩාක් පාළුත් දැනුණා. කොහොමේ කවුරුත් නැද්ද? එයා වටපිට බැලුවා. බින්දු පහළ බැලුවා. එයාගේ යාළුවෝ පොළවේ ලොකු වතුර වලවල් හදාගෙන සෙල්ලම් කරනවා. පොඩි ළමයි ඒ වතුර වලවල් වලට පැනලා සතුටින් කෑ ගහනවා. පාට පාට මල් වැස්සට තෙමිලා අලුත් පණක් ලැබලා වගේ hina වෙනවා. ගස් කොළන් වල දෝවිලි හොදන ගින් ඒව දිලිසෙනවා. එකපාරට මිර පායන ආවා. බින්දුගේ යාළුවෝ වැටුම් තැන් වලින් ලස්සන දේ දුන්නක් හැදුනා. ඒක දැකලා බින්දුටත් ආසිතුණා. වලාකුළු සීයා මටත් එයාලත් එක්ක එකතු වෙන්න ඕනේ. බින්දු කිව්වා. පොළොවට වැටෙන එක හරිම විනෝදජනකයි වගේ. ඒක ගොඩක් වැදගත් වැඩක්. වලාකුළු සීයා hina වුණා. බින්දු ඇස් දෙක පියාගෙන හුස්මක් අරගෙන වලාකුළෙන් පහළට පැන්නා. වූ එයා හයියෙන් කෑ ගැහුවා. බින්දු කෙලින්ම ගිහින් වැටුනේ ලොකු නෙළුම් කොළයක් උඩට. එයා එහෙට මෙහෙට පෙරලිලා අනිත් යාළුවොත් එක්ක එකතු වෙලා පොකුණට වැටුණා. අකීකරු වෙහි බින්දුව එදා තේරුම් ගත්තා හැමෝගෙම වැඩේ වැදගත් කියලා. ඒකෙන් සතුටක් ලබන්න පුළුවන් කියලා.